ડિપ્રેશન තියෙනවා. එහෙම නැත්නම් විෂාදය මේ දෙකම තියෙන කට්ටිය මේ සමාජ හරියට ඉන්නවා. මොකද මේ අපේ ජීවන රටාව හරි අමුතුයි. අපි අද ජීවිතේ අපි වෙනස් කරගෙන තනි කරම අපි යන්ත්‍ර සූත්‍ර වලට වැඩි කාර්ය කරන ජීවිත ගෙවන සුවරක්. ඒ නිසා අපි අනිවාර්යයෙන් මේ විෂාදය කියන්නේ මොනවද ડિප්‍රෙෂන්. අද මේ ස්ටයිල් එක කරලා කට්ටිය කියනවා ડિප්‍රෙෂන් මට විෂාදය විෂාදය කියන්නේ කාර්ය ડિප්‍රෙෂන් කියන්නේ තා වැඩි කට්ටිය බලලා. ඉතින් මේක රටාව හරි භයානකයි. මේ ડિප්‍රෙෂන් නැත්නම් විෂාදය කියන රෝගී ආවා අදුම කෙනෙකුට තමන්ගේ ජීවිතේ සාම බෙරළියලා ඒ කරුණ ඉස්සරහ කරා නිසා අදත් කතා කරන මේ ડિප්‍රෙෂන් නැත්නම් විෂාදය සම්බන්ධව මේ සම්බන්ධව මනා දැනුමක් තියෙන මනෝ උපදේශක සේවාවේ අපේ නටාෂා නිශාන්ත මෙලෙන්න. ඔව් නටාෂා ආයෝ අපි අද කතා කරන්නේ ડિප්‍රෙෂන්. මේ හරියට නිකන් කට්ටිය දැන් මේ ගණන් ගන්න. නේද? මේක නිකන් මේ අත්දැකලා තියෙනවා ඩිප්‍රෙෂන්. මම උපදේශ සේවාව මගේ ලයිෆ් එක හරිය කාර්ය ලෝක සරලා මම මේක ඇතුලේ මේ ඇත්තටම මේ මිනිස්සු මේක හදාගන්න එකත් නැත්තම් මේක හැදෙන්නේ. මේ ගොඩක් වෙලාවට හැදෙන එකක් සහ හදා ගන්න එකක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් මේක ගොඩක්ම දැන් තරුණ කට්ටිය යටතේ පාවිච්චි කරන නිකන් කතා කරනකොට අයියෝ මට ડિප්‍රෙෂන් වගේ. ඔව්. කියන එක හරියටම පාවිච්චි කරනවා දැන් ගොඩක්. හැබැයි මේක ගොඩක් දෙනෙක් කතා කරන්නේ මේ ගැන කිසිම දැනුමක් හරියන්නේ නැතුව. ඔව්. එතන මේක හදාගන්න එකක්ද හැදෙන එකක්ද කියලා කතා කරලා තියෙන ඇත්තටම අපිට මේක කොටස් තුනකට ගන්න පුළුවන්. ඔව්. ડિප්‍රෙෂන් කියන එක හැදෙනවා අපේ ජානවල. ඒ කියන්නේ අපේ පරම්පරාකාරී අපේ අම්මාලාරි අප්පච්චිලාරි සීයාලාරි ආච්චිලාරි කාටවත් තිබුණොත් එහෙම ඒ ඥාන අපේ තිබුණොත් අපේ අනිවාර්යෙන් තියෙනවා. එතකොට එන්න පුළුවන්. අනිත් එක තමයි අපි ආශ්‍රය කරන කට්ටිය. අපි මේකට කියනවා මේ සමාජීය සාධක කියලා. අපි ආශ්‍රය කරන කට්ටිය. ඒ ආශ්‍රය කරන කට්ටියත් එක්ක ගොඩක් වෙලාවට මේක ගොඩක් වෙලාවට එනවා වැඩ කරනවා. අධික ලෙස ප්‍රෙෂර් එකක් දුන්නා. ඒ ප්‍රෙෂර් එක දරා ගන්න බැරි වුණාම මෙයාලා ගොඩක් වෙලාවට අනිත් වචන පාවිච්චි කරනවා මේ මට ගොඩක් ස්ට්‍රෙස් කියන එක ආතතිය. ඒ කියන්නේ මානසික ආතතිය. ඔය ස්ට්‍රෙස් කියන එක නිසා අධික ඔය ස්ට්‍රෙස් කියන අධික ලෙස මානසික ආතතිය කියන එක අධික ලෙස තිබ්බම ડિප්‍රෙෂන් වලට එන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩාක් මේ තරුණ පරම්පරාව පාවිච්චි කරනවා තමයි මම ඕක කෙනෙක් නේ. මම ඕවට වඩා හිතනවා කියන එක අපිට ડિප්‍රෙෂන් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔළුවට අනවශ්‍ය බලක් දෙනවා අපි එකම කොහෙද වැදගත් දෙයක් වෙන්න පුළුවන් වැදගත් වෙන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. මේක ගැනම හිතලා මෙයාලට ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්. හේතුව කියන්නේ ඕනට හිතපුවා මානසිකත් වෙනවා කායිකත් වෙනවා. මානසිකත් වෙනවා කායිකත් වෙනවා ඒ වගේම මොනවා හරි දෙයක් කරන අපි ඕනකට හිතන්න ගියහම මේක අපි නිකන් මේ කතාන්දරයක් අපි ඔළුවේ කරනවා. මේක ඒක ගැන හිතාගෙන යන අමුතෙන් ගියාම මෙහෙම වෙන්නත් පුළුවන්. අර විදිහට වෙන්නත් පුළුවන්. මෙහෙම කරන්නත් පුළුවන්. කියන දේවල් ගොඩක් එකතු කරගෙන ඔළුවේ දේවල් හදාගෙන ඒ දේවල් ගැන අනවශ්‍ය විදිහට හිතලා අන්තිමට අනවශ්‍ය විදිහට දුක් වෙලා ડિප්‍රෙෂන් වලට යනවා. ඔව් ඇත්තටම නදශා ડિප්‍රෙෂන් වුණාම ඇත්තටම අපේ ශරීරෙම කඩාගෙන සීක්‍රේ කඩාගෙන මනුස්සය. ඒකට ඇත්තටම බලන්නේ තමයි අපි මේ හරි නින්දයයි. නේද? හරි නින්දයයි. අපේ ආහාර රුචිය නැති වෙනවා. ඒතකොට අපේ ශරීරය වෙනස් වෙනවා. බබාරු නයි කන්නේ කණ්ඩත් නින්ද. ඒක සාමාන්‍යයෙන් අපි අනිලෙන් කියන්නේ මිනිස්සේ අනිවාර්යෙන් බයවට ඉඳා ගන්න ඕනේ. මම නම් කියන්නේ ඒකයි. බයවට ඉඳාගෙන ඉන්නවා අපේ මොලේ. මම වටේකට කතා කරන්නේ මම කතා කරන්නේ ආරම්භ විදිහට. අපේ මොලේ පිට එන ඉන්සයිඩ් නේද? ඒකට ඒවා අඩු වෙනවා. විනාශ වෙනවා. ඒකට මොලේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. බය ඉදිකරුවොත් අපි මොලේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.
විවාහ කවුරු සමගිය නැති වෙනවා. ඒ කියන්නේ විවාහ කරන එකට ඇත්තටම මේ ගාස්විත මුලතාවන් වලට ඇලපෙල වෙනවා. මේවා ඒ කියන්නේ විවිධිල්ල පවා. ඒ කියන්නේ කෙනෙකුට කෙනෙක් විතරක් ඉන්න බැරිපත් වෙනවා. දැන් අරගෙන ඩොක්ටර් කරනවා. ඒ කියන්නේ ඇත්තට මේ මොකද සෙල්ලමක් නැහැ. ඒතකොට මුළු ශරීරය අවහය කරනවා. අන්තිම කොන්නේ කරලා. ඉස්සරහ යනවා කියන්නේ. ඒක සමහර මම ආස්වාන රෝගී නැවිලා මම මේ කතා කරන්නේ ඇත්තටම කැට්ටි මේ මට ඒකට තියෙන සුවඳ කතා කරලා දැන් අත්දැකීම. ඇත්තටම නැෂ. නමුත් මේ අත්දැකීමක යනකොට මම කිව්වේ ඒකයි මම කියනවා මේකට තව අවුල් කරගන්න තමයි බටහිර ප්‍රදේශයේ ගන්න කරගන්න ඕනේ. ඒකට මම ඕවර්ටේන් මේ වගේ ආවාදයක් තියෙනකොට ඇත්තටම මම මුලින්ම කරන්නේ ඔක්කොමලා යොමු කරලා සේවාව ලබාගත්තට පස්සේ එයා දන්නවා දැන් යන්න පාත් වෙන්නේ එතකොට අපිට ඒසි අපේ ට්‍රීට්මන්ට් එක මේකට තියෙන විශේෂ දෙයක් අතර මේකට පිටුපිට දානවා මේකට දාන තෙරපිය දෙන්නෝ හැබැයි මේක අපේ පාරම්පරික විදිහකම තියෙන මේකට පොත පස්සාව ඒ කියන්නේ මසායක දෙන්නේ අපි ඉන්න යන කැමොන්චි වැඩි වෙන්නේ නැගේ ආයතන දුබල වෙන්නේ නැති වෙන්නේ කියන්නේ අතරම මෙයාලගේ මේ විදියෝ නෑර මොකක්ද අඩුවෙන්ටත් පත් වෙනවා මේ විශාලයෙන් දෙන්නේ නෑ ඊට වඩා අතරම ඊගාට මේ මම දෙයක් අහන්න ඒක හරියට අධිකරස් කේන්තියක් අයි කේන්තියක් හේතු මොකක්ද කේන්ති යන්න ඇත්තටම හේතුව මෙයාලගේ සිතුවිලිත් එක්කනේ ඉන්නේ එතකොට තවපාවල කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම ඒක පාරක් ඔයා හිතන්නේ බෑ ඉවරවන්නේ. ඒතකොට යාට ඒකත් දරා ගන්න බැරි වෙනවා. ඒ චූටි ඒ පොඩි දෙයක් දරා ගන්න බැරි නේ. ඒතකොට යාට පිට කරන්න තරහක් විදියට. ඇත්තටම තරහක් නෙමෙයි එතන තියෙන්නේ. යාට පිට කරන්න තරහක් විදියට. ඒක උතරින් මම දකින්නට මොලේ සහ හදවත. ඔය දෙකම සම්බන්ධයි. එහෙම නැතිවොත් ඔක වෙන්න බෑනේ. දැන් මේ වගේ කෙනෙක් පරිස්සම් වෙන්න නැත්තද? මොකද මොලේ සහ හදවත කියන්නේ අපි සැලකෙන්න තියෙන ප්‍රධාන ඉන්ද්‍රියයි. ඔය දෙකේ අපේ ජීවිත හානිය වෙන්න පුළුවන් මේ වගේ වෙනකොට. අනිත් එක මම දැකලා තියෙන මේ වගේ කට්ටියට මගෙත් එක්ක කතා කරන බලද්දාව දෙක තුනේ මාත් එක්ක අර අපි දැන් අරගෙන යනවා කියන්නේ ඒ විදිහට තමයි. සමහර කට්ටිය මේ මොකද ඉඳගන්න නෑ මම හිතුවේ නෑ. දැන් ඒක වෙනවා. එතකොට මේ ඔය ડિප්‍රෙෂන් හෝ විෂාදය කියන එක ඇති වෙන තව ප්‍රධාන හේතුවක් තමයි අපේ මිනිස්සු ගොඩක් වෙලාවට වෙලා ඉවර වෙච්ච දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් වෙලා ඉවර වෙච්ච දේවල් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි මේ මිනිස්සු ගොඩක් වෙලාවට දන්නේ අනේ මම ඒක තව ටිකක් මෙහෙම කළා නම්. ඔව්. කියන්නේ ඉවසෙන් වරම පිටපස්සාව. අනේ මෙයාට මම මේ විදිහට කරා නම් මෙයා මාත් එක්ක ඉන්නවානේ. ඔව්. කියන ඔය වගේ දේවල් කියන්නේ කරලා ඉවර වෙච්ච දේවල් ගැන අධික ලෙස පසුතැවෙනවා. මට මේ දේ වෙනස් කරගන්න තිබ්බා නේ කියලා. හැබැයි ඒක කවුරුත් තේරුම් ගන්නේ නැහැ. මේකට වෙලා ඉවරයි. එතනින් එහාට අපි ඊළඟට මොන හරි දෙයක් කරනකොට මේක අවුල් කරගෙන මේ අපේ අතින් වෙච්ච අඩුපාඩු අවුල් කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන එක හිතන්නේ නැහැ. ඔව්. අතරම තුමියල සහ බලන්න ඒ පාත් එක ගන්න නේද? අපි කවදාවත් කියන්නේ කීයේදී බලන්න කියලා. අපේ මොලේ තියාගන්න නිසා හදවතේ තියාගන්න අපි හදන්නේ. එයාට හරියට තීරණ ගන්න පුළුවන්. ඒ ක්‍රමයෙන් අපි හදනවා. ඒකෝට පස්සේ එයා ගන්නවා. එයා කියනවා ඒ ක්‍රියාකාරීත්වයේ ආවස්ත යක් සිතුවිලි. එයා ගන්න දෙන්න හදාගන්න. ඉස්සර කිව්වම තමයි මේ. ඇත්තටම තමන් සිතුවිලි හදාගන්න. තව කෙනෙකුට බෑ ඒ සිතුවිලි හදාගන්න. අපි ඒකෙන් කරන්නේ ඒකට ගොඩක් අපේ කවුන්සලින් පැත්තෙන් නම් අපි පාවිච්චි කරන සිතුවිලි කියන තමයි. කොග්නිටිව් බිහේවියරල් තෙරපි අපේ ඒ කියන්නේ අපේ තියෙන වැරදි සිතුවිලි හෝ නෙගටිව් තෝට්ස් ටික අපි පොසිටිව් එකට කන්වර්ට් කරගන්න. ඒක කොහොමද සිතුවිලි වලට කොහොමද ඒක හොයන්නේ? ඔව් අතරම ඒක තමයි අපේ වෙනුවෙන් තියෙන්නේ. ඔක මේ ඒක ක්‍රියා වචන වලට සහ මේ පොඩි වෙනස්කම් කරන්නේ මේ වෙදකමයි ඒක බාහිරද මම හැදෙන්නේ කියන්නේ ආයුර්වේද මේ පාරම්පරික කියන එක රෝගියා වෙදකමයි ඖෂධ වල වෙනස්කම් තමයි තියෙන්නේ මේකෙදි වෙන මේකදී හරහා බලන්නේ අපි මේ වෙනකොට ඇත්තටම අපි ජාත්‍යන්තරයේ ආයුර්වේද පාරම්පරික
මේකදී අපි බලන්නේ ඇත්තටම මේ එන මිනිස්සු එන රෝගී එන ආබාධ දෙන කට්ටිය මෙන්න මේ කට්ටියට කොහොමද අපි හොඳ සේවාවක් දෙන්නේ? ඒක තමයි මම මුල්ගාමී කට්ටියට මම දෙන්නේ. මම හදාගන්න කියන්නේ මම පාරම්පරික කියලා රෝගී දාගෙන ඉන්න කෙනෙකුත් නෙමෙයි. මම මගේ පරම්පරාව ජීවි හිමියෙන් රකින්න කෙනෙක්. හරි. හැබැයි ඒකට මම එකතු කරගන්නවා මම අනිවාර්යයෙන් පරිශීලනය කරන්න කෙනෙක් මම පරිශීලනය. ඒක තමයි මට මට ඇත්තටම සමහර කට්ටිය කියයිද සමාජය වෙනස් වෙලා නෑ වෙනස් වෙන්නේ. අපි මෙන්න අපි නොදන්න දේ දැනගන්න ඕනේ. මොකද අපි සියල්ල දන්නේ නැහැ. අපි දන්නේ දේ දැනගන්න ඕනේ. අපි දැන වලදී නිවන අපිට කියලා ලෙක්චර් වෙන්න ඕනේ. මොකද අපි ඒක දන්නේ නැහැ. ඒකට ලෙක්චර් කියලා අමාරු ගන්න ඕනේ. ඒකට එදා මේ අමාරු කියන හරිම සුවඳන්නේ තමයි කරනවා. ඒකට ඔයාලා උපදෙස් අපි සාමාන්‍ය ව්‍යාපාරකම් සහ අපේ ඖෂධවල අපි දේශීය ඖෂධ වලින් දේශීය උපදෙස් හැබැයි අපි ඔකට කරන්නේ නැෂා අර ඉස්සෙල්ලාම දෙන්නා මේකට මෛත්‍රී භාවනාව හොඳට කරනවා නෑ ඒකට සාධාරණ බුදුහාමුදුරු භාවනා කරන්නේ බෞද්ධ විදියට බුදුහාමුදුරු මිනිස්සු පිළිගන්නේ ඉතින් ඒක නිසා මේකට මම වාරකට කරු උපදේශයක් දෙනවා මගේ හිතාව ගහක් චුටි පැලේ ඉඳලා පැලේ සාර්ථක පැලේ ආදරය එන්නේ පැලේ වැඩිට වැඩිට යාගේ මනස නිරවුල් වෙනවා. යා පැලේට ආදරය කරනකොට ඒ ශාකේ යාට ලොකු සාහනයක් දෙනවා. ඒක හරියට. අනිවාර්යයෙන්. ආයෙත් අපි සාමාන්‍යයෙන් කියන දෙයක් කරන්න කියලා. ඔව්. ඒකට දැන් ගොඩක් කට්ටිය සතුටු ඇති කරනවා. ඔව්. ඒක මම දන්නවා පොඩ්ඩක් මේ සතාට ඉඩ වුණොත් මේ සතාට යා ආයෙ නැවත අතට එන්න. ඔව්. අපි සතෙක් ඇවිල්ලා කන තියෙන දෙයක් එතකොට අපි කියමුකෝ අපි දැන් මම බඩ විෂාදේ තියෙන්නේ හෝ ડિප්‍රෙෂන් තියෙන්නේ මම කාර්යයක් කෙනෙක් ආවද කියලා එයාගේ බ්‍රේක් අප් එකක් වුණාට පස්සේ ඒක තරහකට තමයි සතෙක් කෙනා නැති වෙනවා. හැබැයි සතා කෙනෙක් කවදාද දවසක නැති වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් කරන්න නැති වෙන්න පුළුවන්. එතකොට අරමනසෙන් දුන්නානේ අපි සතාට දීලා ඒ සතා හරියාදෙන් බලාගෙන ඒ සතක් නැති වුණොත් එහෙම අරක ආපහු තාත්තගෙම එන්න පුළුවන්. අපි මොකද අනුගම දහහානියට දහමරු හැබැයි අපි සතාට ආදරය කරන තරම් දහහාන වෙන්නේ නැහැ. ඒක දුරක් බලන්න කියන අන්න ඒකයි මම හැමෝටම මොකටද කියන්නේ අමතකයි. සතෙක් හදා ප්‍රශ්නයක් නැහැ හැබැයි ගහකට සහ ශාකයකට වැඩි ආදරය. සබහා දානනේ හරි අපූර්ව නිර්මාණයක් කරලා මේ හැම වෙලේම ඔයාලා මේ විශාල මේ තියෙන හැමෝම පුළුවන් සතියකට එක සැරයක් සබහා දාන්න සබහා දාන්න දවස් 10 කියලා බලාගෙන ඉන්න ගන්න. එතකොට කැලේකට ගිහිල්ලා බලන්න මුෂ්‍ය ගස් ඇදිලා ඉවර කරගෙන වෙන්නේ. ඒ වගේ තමයි තුමාගේ නිසංසල තැනකට ගිහිල්ලා සින්දුව නේද? එහෙම නැත්නම් පොඩි ශබ්දයකට ගිහිල්ලා වල්පල් ෆිල්ම් එකක් නෙමෙයි පොඩි තාත්වික ෆිල්ම් එකක් බලන්න. එහෙම නැත්තම් තමන්ට තේරෙන්නත් වෙනවා. මාව අහන්න කෙනෙක් නැහැ. මේ දේවල් කාටවත් කියලා තේරෙන්නත් නැහැ කියලා දැනෙනවා නම් ලියන්න පුළුවන්. ඒක තමයි එන්න ප්‍රයෝජනවත් වෙනවා. නේද? ඒක තමයි මේ කියලා ඉවරයි. දරුවෝ මොකද ක්‍රියාව මනස ක්‍රියා කරනවා. දෙකම කරනවා. නේද? එතකොට හිතනවා හොඳම දේ තමයි තමන්ට ඒ රෝගය ඒ ආහාර කරනවා. ලියලා අපි බලමු ඊගා වැඩසටහනදී මේ වගේ වැඩසටහනක් අපි වෙනවා. මොකද මේ වගේ වැඩසටහන අපිට කරනවා නම් දවස් ගණන් කරන්න. කතා කරනවා ගොඩක් වෙලා තියෙනවා. අපි මේ කතා කරන්නේ මිනිස්සු සමාජය හැම කෙනෙක් හොඳ මානසික ජීවිතයක් තියෙනවා. හැම කෙනෙකුටම සුවදායක ලස්සන ආදරයක් ප්‍රාර්ථනා කරනවා. රංජන මහන්දිරා YouTube එකේ අදට ඔය සමහරවිට